හරි මාතෘකාව වායුගෝලීය පීඩනය. හරි වායුගෝලීය පීඩනය කියන්නේ මේ පෘථිවියේ වටා තියෙන වායුගෝලය මගින් ඇති කරන පීඩනය. හරිද? පෘථිවිය වටා තියෙනවනේ වායුගෝලයක්. ඒ වායුගෝලයෙන් ඇති කරන පීඩනය තමයි වායුගෝලීය පීඩනය කියලා හඳුන්වන්නේ. ලියන්න වායුගෝලීය පීඩනය කියන එක යටතේ පෘථිවි වායුගෝලය මගින් පෘථිවි වායුගෝලය මගින් පෘථිවි වායුගෝලය මගින් ඇති කරන පීඩනය වායුගෝලීය පීඩනය ලෙස හඳුන්වයි. පෘථිවි වායුගෝලය මගින් ඇති කරන පීඩනය වායුගෝලීය පීඩනය ලෙස හඳුන්වයි. හරි. ඒතර පෘථිවි වායුගෝලය මගින් ඇති කරන පීඩනය තමයි වායුගෝලීය පීඩනය කියලා කියන්නේ. අ, ඊට පස්සේ රුරක් කැලේ ලියන්න. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය විවිධ ඒකක වලින් පහත දැක්වේ. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය විවිධ ඒකක වලින් පහත දැක්වේ. හරි. වායුගෝලීය පීඩනය මුහුදු මට්ටමේදී හරිද? වායුගෝල වලින් අපි මීට කලින් කිව්ව නේද පීඩනයමයින වෙනත් ඒකක විදියට. පීඩනයමයින ඒකක මතකද කතා කරා ATM කියන එකක් කතා කරා. බාර් කියලා එකක් කිව්වා. ඊළඟට රසදිය මිලිමීටර්, රසදිය සෙන්ටිමීටර්, ඊළඟට සම්මත ඒකකය පැස්කල්. එහෙම නැත්නම් වර්ග මීටරයට නිව්ටන්. එතන මේ ඒකක වලින් කොච්චරක්ද කියන එක වායුගෝලීය පීඩනය මෙලියන්. ඒක ලියා ගන්න. වායු ඉස්සර බලා ගන්න. වායුගෝලීය පීඩනය සමාන වෙනවා ATM වලින් ගත්තොත් 1යි. 1යි ATM. මේක සමානයි බාර් වලින් ගත්තත් 1යි. වායුගෝලීය පීඩනය පෘථිවි වායුගෝලයේ පීඩනය මුහුදු මට්ටමේදී බාර් 1යි. රසදිය සෙන්ටිමීටර වලින් ගත්තොත් 76යි.
රසදිය සෙන්ටිමීටර් 76යි. රසදිය මිලිමීටර නම් 760යි. පැස්කල් වලින් ගත්තොත් එක වැඩි කිරීම 10 5යි පැස්කල්. ඒතර පැස්කල් කියන්නේ වර්ග මීටර නිව්ටන් කියන එකම තමයි. මේක මේ මට මේ ලියන්න ඉඩ බැඳුනානේ. ඔයාලා මේක තනි රූලට කෙලින්ම ලියා ගන්න. ඉඩ බැලන්ස් කරලා ලියා ගන්න. මේක ලියා ගන්න. තේරෙනව නේද කියන දේ? ඔව් සර්. හරි ඉක්මනට ලියා ගන්න. හරිද? වායුගෝලීය පීඩනය මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට යනකොට මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? දැන් මම මේ මුහුදු මට්ටමේදී තියනාගේනේ මේ කිව්වේ. දැන් අපි හිතමු මේ තියෙන්නේ මුහුදු මට්ටම. මෙහෙම කන්දක් තියෙනවා. ඒතර මේ ඉහළට ගමන් කරද්දී පීඩනයට මොකද වෙන්නේ? මේක මුහුදු මට්ටම. මේ මේ තියෙන මුහුදු මට්ටම. මොකද වෙන්නේ ඉහළට යනකොට? පීඩනය අඩු ඔව් පීඩනය අඩු වෙනවා. ඉහළට යද්දී පීඩනය අඩු වෙනවා. ඒකත් පොඩ්ඩක් ලියා තියමු. ලියන්න තර ලොකුණක් දාලා මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට වායුගෝලීය පීඩනය ක්‍රමයෙන් අඩුවේ. වායුගෝලීය පීඩනය ක්‍රමයෙන් අඩුවේ. හරි. ඊට වෙනම ලියන්න රූලක් කරලා වායුගෝලීය පීඩනය රූලක් කරලා වෙනම ලියන්න වායුගෝලීය පීඩනය මැනීම සඳහා වායුගෝලීය පීඩනය මැනීම සඳහා රසදිය බැරෝමීටරය භාවිත කරයි. රසදිය බැරෝමීටරය බැරෝ රසදිය බැරෝමීටරය භාවිත කරයි. හරි. පොඩි අනුමාතෘකාවක් ලියන රසදිය බැරෝමීටරය කියලා. රසදිය බැරෝමීටරය. ඒ යටතේ ලියන්න රසදිය බැරෝමීටරය යටතේ ලියන්න එක් කෙළවරක් මුද්‍රා තබන ලද එක් කෙළවරක් මුද්‍රා තබන ලද කේශික නලයක එක් කෙළවරක් මුද්‍රා තබන ලද
කේශික නලයක අනෙක් කෙළවර රසදිය බඳුනක ගිල්වා ගැනීමෙන් රසදිය බඳුනක ගිල්වා එහෙම ලියන රසදිය බඳුනක ගිල්වා අනෙක් කෙළවර රසදිය බඳුනක ගිල්වා කේශික නලය සිරස්ව තැබීමෙන් කේශික නලය සිරස්ව තැබීමෙන් රසදිය බැරෝමීටරයක් සාදාගත හැකිය. රසදිය බැරෝමීටරයක් සාදාගත හැකිය. හරි. මේ රූපය ඇඳගන්න. රූපේ පේනවනේ පැහැදිලිනේ. රූපය ඇඳගන්න. නෑ සර් අර ඊට එහා පැත්තේ එක මේකද? මේකද? ඔන්න ඔබ දැන් පෙන්නේ. මේ ලියලා තියෙන රික්තය කියලා. මෙතන තියෙන රික්තයක්. ඒ කියන්නේ මෙතන වාතය මුකුත් නැහැ. නිකම්ම හිස් අවකාශයක් නෙවෙයි. කිසිම දෙයක් නැහැ. හරි මෙහෙම වාතය කියලාත් ලියා ගන්න. මේ උස සෙන්ටිමීටර් 76ක්. එහෙම නැත්නම් මිලිමීටර වලින් ගත්තොත් 760ක්. දැන් මේකේ වායුගෝලීය පීඩනය මනින්නේ මේ විදිහට. මම ගන්නම් මෙතන ලක්ෂයක් A කියලා. මෙතන ලක්ෂය මම B කියලා ගන්නවා. පැහැදිලිද? පේනවද පැහැදිලිව? ඊට මේ A කියන ලක්ෂය හරිද? A කියන ලක්ෂය වාතයට නිරාවරණය වෙලා තියෙන ලක්ෂයක් නේ. මේ ද්‍රවය මතු පිට ලක්ෂයක් නේ. ඒතර මේ A ලක්ෂයේ පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි. පැහැදිලිද කියන දේ? A කියන ලක්ෂයේ තියෙන වායුගෝලයට නිරාවරණය වෙලා. ඒ නිසා A ලක්ෂයේ පීඩනය
වායුගෝලීය පීඩනයට සමානයි. ඒ ලක්ෂයේ පීඩනය සමාන. අපි හිතමු වායුගෝලීය පීඩනය P0 කියලා. ඒක P0. හරි මේ A ලක්ෂයයි B ලක්ෂයයි තියෙන එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේනේ. එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂවල පීඩන සමානයි. ඒක තේරෙනවද? එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂවල පීඩන සමානයි කියන එක තේරෙනවද? ඔව් සර්. ඒක අපි මම කලින් කිව්ව නේද ඒක? ඔව්. ඔව් හරි. ඒතර එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂවල පීඩන සමාන නිසා A ලක්ෂ පීඩනයයි B ලක්ෂ පීඩනයයි සමානයි. A සහ B ලක්ෂ එකම තිරස් මට්ටමේ පිහිටා ඇත. එම නිසා A ලක්ෂයේ පීඩනය සමාන වෙනවා B ලක්ෂයේ පීඩනය. A ලක්ෂයේ පීඩනය B ලක්ෂ පීඩනයයි සමාන. B ලක්ෂ පීඩනයට බලපාන්නේ මේ B ලක්ෂයට ඉහළින් තියෙන මේ ද්‍රව කඳ. මේ රසදිය කඳ. එතන මේ රසදිය කඳ මගින් ඇති කරන පීඩනය B ලක්ෂ පීඩනයට සමානයිනේ. එතන B ලක්ෂ පීඩනය A ලක්ෂ පීඩනයට සමානයිනේ. දැන් B ලක්ෂයේ පීඩනය සමානයි මේ රසදිය කඳෙන් ඇති කරන පීඩනය HρG. එතන මේ A ලක්ෂ පීඩනයයි B ලක්ෂ පීඩනයයි සමාන නිසා මේ HρG කියන එකයි වායුගෝලීය පීඩනය කියන එකයි සමාන වෙන්නේ. එතන මේ ද්‍රව කඳෙන් ඇති කරන පීඩනය HρG කියන එක වායුගෝලීය පීඩනයට සමානයි. එතන මේ ද්‍රව කඳ මගින් වායුගෝලීය පීඩනයට සමාන පීඩනයක් තමයි ඇති කරන්නේ. තේරෙනවද? එතකොට මේ ඉහළ යන ද්‍රව කඳෙන් අපිට පුළුවන් වායුගෝලීය පීඩනය කොච්චරක්ද කියලා හොයාගන්න. එතන මේක රසදිය නිසා අපිට මෙහෙම රසදිය සෙන්ටිමීටර හරි රසදිය මිලිමීටර හරි කියලා ප්‍රකාශ කරන්නත් පුළුවන්. අර 76යි මෙහෙම කලින් දැන් ලිව්වේ 76යි රසදිය සෙන්ටිමීටර කියලා මේ පීඩනය ප්‍රකාශ කරනවා. මේකේ තේරුම තමයි රසදිය බැරෝමීටරයක මේ වගේ සෙන්ටිමීටර 76ක් උසට මේ රසදිය කඳ යනවා කියන්නේ. දැන් මේක මිලිමීටර වලින් 760යි කියලා අපි වායුගෝලීය පීඩනය ප්‍රකාශ කරොත් මේකේ තේරුම රසදිය බැරෝමීටරයක මිලිමීටර් 760ක් උස රසදිය කඳක් ඉහළ නගිනවා කියන සමාන පීඩනයක් කියන්නේ. එතන මේ ඒකකයෙන් ප්‍රකාශ කරන එකක් තේරෙනවද? මේ ඒකකයෙන් ප්‍රකාශ කරන්නේ මේ බැරෝමීටරේ තමයි මෙහෙම ඒකක එන්නේ. මේ රසදිය සෙන්ටිමීටර හරි රසදිය මිලිමීටර වලින් හරි ප්‍රකාශ කරන්නේ රසදිය බැරෝමීටරෙන් මයින පීඩන. පැහැදිලිද? දැන් අපි තුමු රසදිය බැරෝමීටරේ මේ ආපු රසදිය කන්දේ උසාවේ මොන හරි යම් කිසි තැනක වායුගෝලීය පීඩනය නෙමෙයි වෙන මොන හරි තැනක පීඩනයක් මනිද්දි අපිට සෙන්ටිමීටර් 76ක් නැතුව අපිට තුමු සෙන්ටිමීටර් 50ක් ආවා කියලා. එහෙනම් අපි මේ පීඩනය ලියන්නේ රසදිය සෙන්ටිමීටර 50යි කියලා. රසදිය සෙන්ටිමීටර 50. ඒකේ තේරුම තමයි රසදිය බැරෝමීටරයේ සෙන්ටිමීටර 50ක් උස රසදිය කඳක් ඉහළ ගියා කියන එකේ පීඩනය. දැන් තේරෙනවද ඒක? ඔව් සර්. හරි. පොඩි ගානක් හදමු උදාහරණ ගානක් ලියන්න. කර්මාන්ත ශාලාවක අඩු පීඩන කුටීරයක් තුල
අඩු පීඩන කුටීරයක් තුළ කර්මාන්ත ශාලාවක අඩු පීඩන කුටීරයක් තුළ තබා ඇති රසදිය බැරෝමීටරයක් තබා ඇති රසදිය බැරෝමීටරයක තබා ඇති රසදිය බැරෝමීටරයක දල රූප සටහනක් පහත දැක්වේ. දල රූප සටහනක් පහත දැක්වේ. හරි මේ රූප සටහන නැගන්න. හරි රූපෙට ඉඩ තියලා ලියන්නකෝ යටි. රූපෙට ඉඩ තියලා යටින් ලියන්න. රසදියවල ඝනත්වය 13600යි kgm-3. රසදියවල ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 13600යි. වේ කියලා එකත් අවසන් කරගන්න වාක්‍යය. රසදියවල ඝනත්වය 13600ක් වේ. හරි ගානේ පළවෙනි කොටස. අඩු පීඩන කුටීරයේ පීඩනය. අඩු පීඩන කුටීරයේ පීඩනය. අඩු පීඩන කුටීරයේ පීඩනය රසදිය මිලිමීටර් වලින්. රසදිය මිලිමීටර කියලා මේ විදිහට ලියන්නේ. mmHg. අඩු පීඩන කුටීරයේ පීඩනය රසදිය මිලිමීටර් වලින් සොයන්න. රසදිය මිලිමීටර් වලින් සොයන්න. දෙවෙනි කොටස අඩු පීඩන කුටීරයේ පීඩනය. අඩු පීඩන කුටීරයේ පීඩනය පැස්කල් වලින් කොපමණද? අඩු පීඩන කුටීරයේ පීඩනය පැස්කල් වලින් කොපමණද? හදන්න බලන්න.
පළවෙනි එකට උත්තරේ එන්නේ කීයද? මේ පීඩනය රසදිය මිලිමීටර කීයද? මට ඒක රසදිය සෙන්ටිමීටර කීයද? සර් මිලිමීටර් 600 ඔව් රසදිය මිලිමීටර 600යි. ඒක තේරෙනවද දෙන විදිය? ඔව් සර් නලින්දට තේරෙනවද? ඔව් සර් හරි. ඒතර මේකේ දැන් මේ රසදිය කඳ උඩ ගිහිල්ලා තියෙන්නේ සෙන්ටිමීටර 60යිනේ. ඒතර මෙයාගේ පීඩනය රසදිය සෙන්ටිමීටර වලින් ගත්තොත් 60යි. අපෙන් අහලා තියෙන රසදිය සෙන්ටිමීටර නෙමෙයිනේ මිලිමීටරනේ. ඒතර මේ සෙන්ටිමීටර 60 මිලිමීටර කරන්න තියෙන්නේ. 60 මිලිමීටර කරන 10න් ගුණ කරන්න. ඒතර එන්නේ 600යි රසදිය මිලිමීටර කියලා. මේක තමයි පීඩනය. දෙවෙනි කොටස හැදුවද? දෙවෙනි කොටස. ඒතර මේක පැස්කල් වලින් හොයන්න නම් අපි මේ රසදිය කඳ මගින් ඇති කරන පීඩනය හොයන්න. මේ රසදිය කඳෙන් ඇති කරන පීඩනය එන්නේ P සමානයි HOG. H කියන්නේ ද්‍රව කන්දේ උස 1 සෙන්ටිමීටර 60යි. ඒක මීටර කරන්න cm බෙදනවා. රෝ කියන්නේ ද්‍රවයේ ඝනත්වය රසදිය වල ඝනත්වය 13600යි. ගුරුත්වාකර්ෂණය 10යි. මේ බිංදු දෙකට මේ බිංදුවයි මේ බිංදුවයි කැපෙනවා. මෙයා 6න් ගුණ කරන්න තියෙන්නේ. ඔකට බිංදු 2යි 6 වරක් 6 36යි 6 වරක් 3 18යි 3යි 21යි 6 වරක් 1 6යි 2යි 8යි. මෙච්චර පැස්කල් ප්‍රමාණයක පීඩනයක් ඇති වෙනවා. 81600. ඒක හදපු විදියක් තේරෙනවද? මේක පැස්කල් වලින් හොයාගන්න නම් මේ බැරෝමීටරයේ තියෙන ද්‍රව කන්දෙන් ඇති කරන පීඩනය හොයන්න. ඒක හොයන්න නම් ඒ ද්‍රව කන්දෙන් ඇති කරන පීඩනය අපි P සමානයි HOG ට දාන්න. ඉක්මනට ගන්න හදාගන්න. හරි ඊළඟට අනුමාත්‍රිකාව ලියන්න. ද්‍රවයක් තුල පිහිටි ලක්ෂයක මුළු පීඩනය සෙවීම. ද්‍රවයක් තුල පිහිටි ලක්ෂයක මුළු පීඩනය සෙවීම. ද්‍රවයක් තුල පිහිටි ලක්ෂයක මුළු පීඩනය සෙවීම. හරි. ලියන්න ඒ යටතේ අයිසල අහගන්න.
දැන් ද්‍රවයක් තුල පිහිටි ලක්ෂයක් මම සලකනවා. ලියන්න එපා ඉස්සෙල්ලා අහගන්න. අපි ද්‍රවයක් තුල පිහිටි ලක්ෂයක ද්‍රව ස්ථිති පීඩනය කියන එක මීට කලින් කතා කරා. දැන් කතා කරන්නේ එතන මුළු පීඩනය. දැන් අපි තුමේ A කියන ලක්ෂය කියලා. A කියන ලක්ෂය තියෙන්නේ මේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා සිම්පල් H ගැඹුරකින්. මේ ද්‍රවයේ ඝනත්වය ρ. මේ උඩින් තියෙන්නේ වාතය. ඊට මේ A ලක්ෂයේ මුළු පීඩනය. හරිද? A ලක්ෂයේ මුළු පීඩනය සමාන වෙනවා වායුගෝලීය පීඩනයේ ද්‍රව ස්ථිති පීඩනයේ එකතුව. ද්‍රව ස්ථිති පීඩනය. පැහැදිලිද කියන දේ? දැන් මේ A ලක්ෂ්‍ය පීඩනයට A ලක්ෂයට ඉහළින් තියෙන ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනයයි ද්‍රවයට ඉහළින් තියෙන වාතය මගින් ඇති කරන පීඩනයයි දෙකම දැනෙනවා. A ලක්ෂයේ මුළු පීඩනය කියලා කියන්නේ වායුගෝලීය පීඩනයේ මේ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනයයි දෙකේම එකතු. මුළු පීඩනය P කියලා ගත්තොත් වායුගෝලීය පීඩනය P නෝට් කියලා ගත්තොත් මේ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය HOG නේ. මුළු පීඩනය සමාන වෙනවා P නෝට් ධන HOG. ඒ කියන්නේ මොන හරි ද්‍රවයක් තුළ පිහිටි ලක්ෂයක මුළු පීඩනය ගන්න නම් ඒ ද්‍රව ස්ථිති පීඩනයට වායුගෝලීය පීඩනය එකතු කරන්න ඕන. පැහැදිලිද කියන දේ? ද්‍රව ස්ථිති පීඩනයට ද්‍රවයට ඉහළින් තියෙන වායුගෝලයෙන් ඇති කරන පීඩනය එකතු කරන්න ඕන. එතකොට තමයි A කියන ලක්ෂයේ මුළු පීඩනය ලැබෙන්නේ. පැහැදිලිද ඒක කියන දේ? ඔව් සර්. හරි. ලියන්න ඔය මාතෘකාව යටතේ නිසල ද්‍රවයක නිදහස් ද්‍රව පෘෂ්ඨයේ සිට නිසල ද්‍රවයක නිදහස් ද්‍රව පෘෂ්ඨයේ සිට සිම්පල් H ගැඹුරින් පිහිටි කැපිටල් A ලක්ෂය සලකමු. කැපිටල් A ලක්ෂය සලකමු. හරි. මේ රූපෙන්දල සූත්‍රත් ලියාගන්න. සර් ඔය ටික ලියා ගන්න ඕනේ. ඔව් ලියා ගන්න ඕනේ. සර් මාතෘකාවට පස්සේ මොනවා හරි ලියා ගන්න දුන්නද? ඔව් මාතෘකාවට පස්සේ මම කිව්වේ ද්‍රවයක නිදහස් ද්‍රව පෘෂ්ඨයේ සිට සිම්පල් H ගැඹුරින් පිහිටි කැපිටල් A ලක්ෂය සලකමු කියලා ලියුවේ. ද්‍රවයක නිදහස් ද්‍රව පෘෂ්ඨයේ සිට සිම්පල් H ගැඹුරින් පිහිටි කැපිටල් A ලක්ෂය සලකමු. සිම්පල් H ගැඹුරින් පිහිටි කැපිටල් A ලක්ෂය සලකමු. හරි ඉක්මනින් ලියා ගන්න. රූපය ඇඳලා ලියා ගන්න.
හරි. පැහැදිලිද ඒක? ඒකත් උදාහරණයක් හදමු. උදාහරණ කියලා ලියන්න. ලියන්න මුහුදු මට්ටමේ සිට මීටර් 100ක් මුහුදු මට්ටමේ සිට මීටර් 100ක් පහළින් මීටර් 100ක් පහළින් ගමන් කරන සබ්මැරීනයක මුහුදු මට්ටමේ සිට මීටර් 100ක් පහළින් ගමන් කරන සබ්මැරීනයක මතුපිට පිහිටි ලක්ෂයක මතුපිට පිහිටි ලක්ෂයක මතුපිට පිහිටි ලක්ෂයක මුළු පීඩනය ගණනය කරන්න. මුළු පීඩනය ගණනය කරන්න. ඒකට වරහන් ඇතුළේ ලියන්න. වරහන් ඇතුළේ ලියන්න. මුහුදු ජලයේ ඝනත්වය 1020යි ඝන මීටරයට කිලෝග්‍රෑම්ද මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය වාගෝපි මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය එක වැඩි කිරීම 10/5 පැස්කල්ද වේ කියලා වරහන් ඇතුළේ ලියන්න. මුහුදු ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1020ද මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය එක වැඩි කිරීම 10/5 පැස්කල්ද වේ. හරි. බලාගෙන මම ගාන හදන්නම්. දැන් සබ්මැරීනේ ගමන් කරන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 100ක් ගැඹුරින්. හරිද? අපි තුන් මේ තියෙන සබ්මැරීනේ කියලා. ඊට මේක මුහුදු මට්ටමේ ඉඳලා මීටර 100ක් ගැඹුරින් තමයි තියෙන්නේ. මේ වායුගෝලීය පීඩනය මම එක P නෝට් කියලා ගත්තොත් එයා එක වැඩි කිරීම 10/5 පැස්කල්. එක වැඩි කිරීම 10/5. මේ ජලයේ ඝනත්වය 1020යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. එතන මේ ලක්ෂ්‍ය පීඩනය P සමාන වෙනවා P නෝට් ධන එට්‍රෝජීට. වායුගෝලීය පීඩනයයි මේ මුහුදු ජලයේ මගින් ඇති කරන පීඩනය දෙකේම එකතුව තමයි මේ ලක්ෂ්‍ය පීඩනය කියලා කියන්නේ. ඒතර වායුගෝලීය පීඩනය එක වැඩි කිරීම 10/5යි. H කියලා කියන්නේ මේ උස එක මීටර 100යි. රෝ කියන්නේ ඝනත්වය 1020යි. G කියන්නේ ගුරුත්වාකර්ෂණය 1000යි. මෙතන එනවා 1.5ක්. එක වැඩි කිරීම 10/5 කියන්නේ 1.5යි. මේකේ අගට තව බිංදු 3ක් එනවා. 1020යි. ඒක 10න් ගුණ කරාම එක බිංදුවක් එනවා. 100න් ගුණ කරාම තව බිංදු දෙකක් එනවා.
මේ දෙන එකතු කරන්න තියෙන්නේ. මෙච්චරක් නේද පැස්කල් වලින් ගත්තොත්. හරි නේද එකතු කරා. මේක අවශ්‍ය නම් අර 10 දර්ශක බලදාලා ලියන්නත් පුළුවන්. 1.12 ගුණ කිරීම 10 1 2 3 4 5යි 6යි කියලා ලියන්නත් පුළුවන් පැස්කල්. පැහැදිලිද ගන්න හදපු විදිය? අර ද්‍රව කන්දෙන් ඇති කරන පීඩනයයි වායුගෝලීය පීඩනයයි එකතු කරා. මොන හරි පැහැදිලි දෙයක් තියෙනම් කියන්න. නැත්නම් තේරෙනවද ඒක? ඔව් සර්. ගාන හදාගන්න. හරි. හරිනේ. ඊළඟට තව ගානක් ලියන්න. දැන් පහත රූපයේ දැක්වෙන්නේ පහත රූපයේ දැක්වෙන්නේ පහත රූපයේ දැක්වෙන්නේ ඝනත්වයේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් වන ඝනත්වයේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් වන ජලය සහ ඝනත්වයේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් වන ජලය සහ ඝනත්වය 750යි ඝන මීටරයට කිලෝග්‍රෑම් 750ක් වන ද්‍රවයක් යූ නලයක ද්‍රවයක් යූ නලයක අන්තර්ගත කර ඇති ආකාරයයි. යූ නලයක අන්තර්ගත කර ඇති ආකාරයයි.
තෙල් කඳේ උස තෙල් කඳේ උස සිම්පල් H ගණනය කරන්න. තෙල් කඳේ උස සිම්පල් H ගණනය කරන්න. හරි. බලමු මේ වගේ ගාණක් හදන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ තෙල්. හරිද? මේක තෙල්. මේ තියෙන්නේ ජලය. අපිට මේ ජල කඳේ උස ගානේ දීලා තියෙනවා. මේක සෙන්ටිමීටර් 15යි. අපෙන් අහන්නේ මේ තෙල් කඳේ උස කොච්චරද කියන එක. අර තෙල් වල උස. මෙන්න මේ පෘෂ්ඨෙන්ට කියනවා නමක්. මෙතන කියන්නේ ද්‍රව දෙක වෙන්වන පොදු අතුරු මුහුණත කියලා. ද්‍රව දෙක වෙන්වන පොදු අතුරු මුහුණත. මෙතන තමයි ජලයයි මේ තෙලුයි වෙන් වෙන්නේ. හරිද? මේ ටිකේ තියෙන්නේ ජලය, මේ ටිකේ තියෙන්නේ තෙල්. ඒතර ජලයයි තෙලුයි වෙන් වෙන තැන තමයි මේ තියෙන්නේ. මම එතන මේ ලක්ෂය කැපිටල් A කියලා ගන්නම්. A මට්ටමේම ජලයේ තියෙන අනිත් පැත්තේ ලක්ෂය B කියලා ගන්න. ජලයේ තියෙන ලක්ෂය B. ඒතර මේ A කියන ලක්ෂය තියෙන මේ ජලයයි තෙලුයි වෙන් වෙන මායි මේ තියෙන්නේ. ඒ ලක්ෂ්‍ය උනන් ජලයට අයිතිය කියලා ගන්නත් පුළුවන්, තෙල් වලට අයිතිය කියලා ගන්නත් පුළුවන්. දෙපැත්තටම අයිති වෙන විදිහට තියෙන්නේ. එතන මේ A සහ B ලක්ෂ එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ තියෙනවා කියන එක පැහැදිලිද? A ලක්ෂයයි B ලක්ෂයයි. දැන් මේක මේ පැත්තෙන් ගත්තොත් මෙයා ජලයේ තියෙන්නේ මෙතන. මේ පැත්තෙන් ගත්තන් පස්සේ B තියෙන්නේ ජලයේ. එකම මට්ටමේ තියෙන්නේ. ඒතර A සහ B ලක්ෂ එකම ද්‍රවයේ කියන්නේ ජලයේ එකම තිරස් මට්ටමේ තියෙන ලක්ෂ. ඒක තේරෙනවද නැද්ද? A සහ B ලක්ෂ එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂ දෙකකි. A සහ B ලක්ෂ එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂ දෙකකි. ඒක පැහැදිලිද? හරි. එලාට මට කියන්න එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂවල පීඩන අතර තියෙන සම්බන්ධය මොකක්ද? එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ තියෙන ලක්ෂවල පීඩන අතර සම්බන්ධය මොකක්ද? පීඩන සමාන පීඩන සමානයි. එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂවල පීඩන සමාන නිසා මේ A ලක්ෂයේ පීඩනයයි B ලක්ෂයේ පීඩනයයි සමාන වෙන්න ඕන. ඒක පැහැදිලිද? එම නිසා A ලක්ෂයේ පීඩනය සමානයි B ලක්ෂයේ පීඩනය වෙනවා. හරිද? එම නිසා A ලක්ෂයේ පීඩනය සමානයි B ලක්ෂයේ පීඩනය. නැත්නම් මෙතන මොන වාක්‍යයක් විදිහට ලියලා පස්සේ එහෙම ලියමු. දෙකක එම නිසා A සහ B ලක්ෂවල පීඩන සමාන වේ. එම නිසා A සහ B ලක්ෂවල පීඩන සමාන. මම ගාන හදන තියරිය නැත්නම් හේතුව ලිව්වා. දැන් තියෙන්නේ මේ ලක්ෂ දෙකේ පීඩන සමාන කරන්න. A ලක්ෂයේ පීඩනය A ලක්ෂයේ පීඩනය සමානයි B ලක්ෂයේ පීඩනය. A ලක්ෂයේ පීඩනය HOG ගෙන් ලියන්න පුළුවන්, B ලක්ෂයේ පීඩනයත් HOG ගෙන් ලියන්න පුළුවන්. A ලක්ෂයේ පීඩනයට බලපාන්නේ මේ ද්‍රව කඳේ උස. හරිද? මොන හරි ලක්ෂයක පීඩනයට බලපාන්නේ ඒ ලක්ෂයට උඩින් තියෙන දේවල්.
පැහැදිලිද? ඒ ලක්ෂයට යටින් තියෙන දේවල් බලපාන්නේ නැහැ. එයාට උඩින් තියෙන ද්‍රව තමයි බලපාන්නේ. එතන මේ උඩින් තියෙන ද්‍රව කඳේ පීඩනය තමයි බලපාන්නේ. දැන් අපි හිතුව මෙහෙම දැන් මේ දෙපැත්තේ තියෙන වාතය කියලා. එතකොට මෙතනත් P මෙතනත් P වායුගෝලීය පීඩනය P නෝ. මෙහෙම දෙපැත්තෙම. එතකොට මේ ඒ ලක්ෂයේ පීඩනය කියන්නේ P නෝඩ් ගෙයි මේ ද්‍රව කඳෙන් ඇති වෙන පීඩනය දෙකේම එකතුව. ඒ ලක්ෂයේ පීඩන අපිට එහෙමත් ලියන්න පුළුවන් P නෝඩ් ධන HOG. මේකෙත් P නෝඩ් ධන HOG. මේ P නෝඩ් කියන එක ගත්තේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තෙම තියෙන නිසා ඒක කැපිලා යනවා. ලිව්වත් එකයි නැතත් එකයි. එතකොට P නෝඩ් P නෝඩ් දැන් මේ P නෝඩ් මෙහෙට આવත් මේකත් එක්ක අඩු වෙලා ඒක කැපෙනවා කියන එක තේරෙනව නේද? ඔන්න මම ඒක ලියන්නම් P නෝඩ් ධන H කියලා කියන්නේ මෙයා H මයි. රෝ කියන්නේ මේ තෙල් වල ඝනත්වය ඒක 750යි. වම් පැත්තේ තියෙන තෙල්නේ. G කියන්නේ ගුරුත්වාකර්ෂණය 10යි. දකුණු පැත්තේ P නෝට් ධන H කියන්නේ ද්‍රව කන්දේ උස 15යි. ඒක මීටර කරන cm බෙදන එක මතකතුව cm බෙදන්න ඕන. ජලයේ ඝනත්වය 1000යි ගුරුත්වාකර්ෂණය 10යි. මේ P නෝට් මම වමට ගේනවා. ඒතර P නෝට් ඍණ P නෝට් වෙනවා. ධන H ගුණ කිරීම මෙතන එන්නේ 7500. සමානයි මේ පැත්තේ මේ බිංදු දෙකට මෙයාගේ බිංදුවයි කැපෙනවා. මෙතන 1500ක් එනවා. P0 කැපිලා යනවා. දැන් 7500යි H සමානයි 1500යි. දෙපැත්තම 7500ෙන් බෙදුවනම් අපිට H හොයාගන්න පුළුවන්. එනිගෙන H සමානයි මේ බිංදු දෙකට බිංදුවයි කැපෙනවා. 15ට 15 එකයි 75ට 15 5යි. 5න් එකයි එන්නේ මෙතන. 5න් එකයි මේක කැපුණාට පස්සේ. 5න් එකයි කියලා කියන්නේ 0.2 මීටර. ඒ කියන්නේ 1 සෙන්ටිමීටර වලින් ගත්තොත් 20යි. ඔය තමයි උත්තරේ. ගාන පැහැදිලිද? ගාන හදපු විදිය තේරෙනවද? ඒ වගේ හදපු පළවෙනි ගාන. තර්කේ තේරෙනවද ඒක හදපු? හරි. ගානේ රූප සටහන ඇඳගෙන ගාන හදාගන්න මම මේ ලියපු වාක්‍ය අවශ්‍ය නම් ඒ වෙලාවට ලියන වෙලාවට කියන්න මම කියවන්නම් ඒක. මුලින් ගාන ලියාගත්තනේ නේ. ගාන හදාගන්න.
අර ලියලා තියෙන මොකක්ද දැන් නිල් මෙතන ලියලා තියෙන්නේ A සහ B ලක්ෂ A සහ B ලක්ෂ එකම ද්‍රවයේ A සහ B ලක්ෂ එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂ දෙකකි. A සහ B ලක්ෂ එකම ද්‍රවයේ එකම තිරස් මට්ටමේ පිහිටි ලක්ෂ දෙකකි. එම නිසා A සහ B ලක්ෂවල එම නිසා A සහ B ලක්ෂවල පීඩන සමාන වේ. පීඩන සමාන වේ. හරි ඒක තමයි වාක්‍යය. ගාන හදාගෙන ඉවරයිද? ඔව් සර්. හරි තව ගානක් ලියා ගන්න. ලියන්න පහත රූපයේ දැක්වෙන පරිදි පහත රූපයේ දැක්වෙන පරිදි පහත රූපයේ දැක්වෙන පරිදි ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 600ක් වන ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 600ක් වන ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 600ක් වන X නම් ද්‍රවයක් සහ X නම් ද්‍රවයක් සහ X නම් ද්‍රවයක් සහ ඝනත්වය D වන ඝනත්වය D වන Y නම් ද්‍රවයක් ඝනත්වය D වන Y නම් ද්‍රවයක් U නලයක අන්තර්ගත කර ඇත. U නලයක අන්තර්ගත කර ඇත. පොදු අතුරු මුහුණතේ සිට පොදු අතුරු මුහුණතේ සිට පොදු අතුරු මුහුණතේ සිට X ද්‍රවයේ උස පොදු අතුරු මුහුණතේ සිට X ද්‍රවයේ උස සෙන්ටිමීටර් 34ද සෙන්ටිමීටර් 34ද
වයිඩ්‍රවයේ උස වයිඩ්‍රවයේ උස සෙන්ටිමීටර් 26ද වයිඩ්‍රවයේ උස සෙන්ටිමීටර් 26ද වේනම් වේනම් වයිඩ්‍රවයේ ඝනත්වය සිම්පල් D ගණනය කරන්න වයිඩ්‍රවයේ ඝනත්වය සිම්පල් D ගණනය කරන්න හරි ගාන හදන්න මේ දැන් මේ තැන්වල මේ තියෙන ද්‍රව දෙක වෙන වෙන අතුරු මූලත. ඒතර මේ අතුරු මූලත මත මොන හරි ලක්ෂයක් ඔයාලට දීලා නැත්නම් ඒක AB වගේ එහෙම මේ ලක්ෂ දෙකක් ඔයාලා අතින් දාගන්න. දැන් මේ ගානේ මම මෙතන A මෙතන B කියලා දෙන්නම්. එහෙම දීලා නැත්නම් ඒව දාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ගාන හදන්න තේරෙනවද? කලින් හදපු විදිහම තමයි හදන්න තියෙන්නේ. මේ A ලක්ෂ පීඩනයයි B ලක්ෂ පීඩනයයි සමාන කරලා ප්‍රකාශන ලියන්න. ලිව්වන් පස්සේ මෙයාගේ ඝනත්වය D කියන කෙනා හොයාගන්න පුළුවන්. x වල ඝනත්වය 600යි කියලා දීලා තියෙනවනේ. හදන්න බලන්න ගන්න. මේ ලක්ෂ දෙකේ පීඩන සමාන කරන්න තියෙන්නේ. එතන A ලක්ෂයේ B ලක්ෂයේ පීඩන සමාන කරනවා. A ලක්ෂයේ පීඩනය සමානයි B ලක්ෂයේ පීඩනය. මේක HOG මේකත් HOG. A ලක්ෂයේ H කියන්නේ 34. ඒක සෙන්ටිමීටර මීටර කරන්න 100ෙන් බෙදනවා. ρ 600යි G 10යි. දකුණු පැත්තේ H කියන්නේ 26යි. එයා මීටර කරන්න 100ෙන් බෙදනවා. ρ කියන්නේ D. එයා තමයි හොයන්න ඕන. G කියන්නේ 10. මේ බිඳුව වලට මේ බිඳුව කැපෙනවා. 6කට බිඳුවක් වෙනවා. 6 වරක් 4 24යි. දෙකක් ඉතිරි 6 වරක් 3 18යි. 2යි 20යි. 2040 සමානයි. මෙතන බිඳුවයි බිඳුවක් කැපෙනවා 2.6යි කියලා මෙතන. මොකද කිරීම D. ඒතර දෙපැත්තම 2.6න් බෙදන්න ඕන. මෙයා බෙදීම 2.6 සමානයි D. මේකේ D සමානයි මේක බෙදුවම් කීය දෙන්නේ? 2040 බෙදීම 2.6. 784.62 ආවේ මට. මොන කොයින් හරි වෙනස් වුණාද වැරදුනද නැහැ නේද? ඉඳුර නෑ සර් හදද්දි මම අර මේ සෙන්ටිමීටර් 34 100ෙන් බෙදලා නැහැ ඒකයි වැරදිලා තියෙන්නේ. අනිත් පැත්ත 100න් බෙදලාද? දෙකේම බෙදලා නැහැ 100ෙන් ඒකයි වැරදිලා තියෙන්නේ. හැබැයි දෙකේම බෙදුවේ නැත්තම් ඒත් අවුලක් නැහැ. දෙකම බෙදුවේ නැත්තම් ඒත් අවුලක් වෙන්නේ නැහැ. දෙකම බෙදන්න නැතුව හැදුවත් 600 වෙනුවට 800 ලියන් තියෙනවා. එතකොට වෙනස් වෙනවා. නලින්දට තේරෙනවද ගාන? නලින්ද මොන හරි අවුලක් තියෙද?